යනවා ගමනක්. ගින්දර වගේ යවුව මේ තියෙන ටවර් එකක්. මිනිපේ ඉඳලා ටවර් එකක්. අර්ධින ගඟ. යංකෝ ගඟට බලන්න මේ බඩේරුම් හදලා. මේ බඩේරුම් හදලා. අපි ගඟට යනවා. ආව බලාකුළු වල ලස්සන. යංකෝ තව ඉස්සරහට මොන වේගකින් වතුර ගලන්නේ නැද්ද මෙතන? ගම් වතුර දවසේ හිතා ගන්න බැරි වේගකින් යන්නේ නැති. මහා ජල කඳක්. අම්මෝ. කටු යන්නේ නකකොල්ලට. මේ වැලි තලාව මේ යෝධ නිදිකුම්බා කියන්නේ මෙන්න මේක වසංගතයක් මේක. කොහෙන්දනේ ආවේ? කොහොම මේ මෙහෙම ආවේ? එහෙමද? ඔන්න කැලේ මැදින් දැන් යන්න තියෙන්නේ. ගමන නම් හොඳයි. ඒ වුණාට ඉතින් මේක තමයි වැඩි. ඔන්න ප්ලේස් එක. මේ මහවැලි ගඟ. කවුද දන්නේ ගඟ කියලා? මෙහෙන් බලද්දි ගඟක් පේන්නේ නැහනේ. මොන වේගකින් යන්නේ නැද්ද මේකේ වතුර? ගම් වතුර දවසේ මහා වේගකින් වතුර ගලන්නේ නැති මහා ජල කඳක්. දැන් ගල් පෑදිලා තියෙන මේගොල්ලෝ කියනවා මේ මෙච්චර ගල් පෑදිලා තියුන් නැල්ලු ගම් වතුරට කලින්. මේ ගම් වතුරට පස්සෙලු මේ තරම් ගල් පෑදිලා. මේ මහවැලි ගඟ. අනේ ලස්සන බලාකුළුත් එක්ක ලස්සනයි. මාර ලස්සනයි. ඒක තමයි මේ ඇවිල්ලා අපි ඉන්නේ නවසීලන්ත දැන් ඉන්නේ. දාඩිය ටිකක් දානවා ඒක එච්චරයි අවුලකට තියෙන්නේ. හවස එන්න ඕනේ. මේ ගහ වැටලා තියෙන්නේ මේ ගම් වතුරටද? නැත්තම් හොඳට තුන ගහද්ද? මට සිරි එහෙමද? බලන්නකෝ. මම කියන්නේ මොකක්ද දන්නවද? මං අතන සපත්තු බාලම තියනවානේ. ඒකෙන් පෙලක් වෙලාවට මං හෙට මෙහෙට යනවා. ඒ අද්දි මං බලන් යනවා එතන ගල් තියනවානේ. යකෝ මහවැලි ගඟේ තියෙන ගල් කියලා මං කල්පනා කරනවා. දැන් මං ඇවිල්ලා නැහැ කවදාකවත්. අද තමයි ආවේ. මේ ගල ලොකු මහවැලි ගඟද කියලා මම මේ කල්පනා කරන්නේ. බලන්නකෝ ලස්සන. අයි මොකෙද දින්නේ? බඩුද? හරි. මහවැලි ගඟ ඔන්න බලන්න. මහා ගල් ගොඩක් තියෙන්නේ. මේ මිනිපේ. ලස්සන බලන්න ලස්සන. මෙන්න ලස්සන. මෙන්න මිනිපේ. මේ ඔය ගල බලන්නකෝ. අර මේ දඹුල්ල පැත්තේ වගේ. නේ? අම්මා. මේ විශාල ගලක්. මේ මාරයි නේ අයියේ මේක. මේ ගල බලනවාකෝ. මේ ලොකු ගලක් නේ මේක. ඔන්න දැන් තමයි පේන්නේ. මේ කුඩරාවෙන් පස්සේ වටේ. ආන්න රිලව් ඉන්නර පැත්තේ. පට්ට ලස්සන මේ මහවැලි ගඟ. කොච්චර බලන්න කොයිතරම් ලස්සනයිද කියලා මහවැලි ගඟ. අර මේ පැත්ත රන්දිනිකල පැත්ත. ජලාශය තියෙන පැත්ත. මේ පහළ මහියංගනේ පැත්ත. මෙහෙට තමයි පහළට ගඟ ගලන්නේ. යංකෝ හරියට. මේ මොන තරම් ලස්සනයිද? මේ කවුරුත් ඇවිල්ලා නැතිවද නේද? මේ මෙහෙට අලියෙන්නේ නැද්ද? ඔව් මැදට එන්නේ නැහැ. එන්න විදියක් නැහැ මේ ගල්ලුටින් එන්න බෑනේ. මේ බලන්නකෝ. ඓතිහාසික පොකුණක් වගේ මෙතන. පොකුණු වගේ. පට්ට ඉතින් මේ අර පිස්සු හැදෙන ලස්සනක් තියෙන්නේ අනේ. ඔන්න මම හොඳටම දාඩි දාලා තියෙනවා. මේ බලන්න මෙතන වතුර ටිකක් යන්තම් ඇවිල්ලා අතනින් ඔහොම වැටෙනවා. ඉතින් මම පෙන්නන්න හරියටම. අම්මේ. ඔන්න බලාගන්න දැන් හරියටම. ඔන්න ඔහොම වතුර පාර ඇවිල්ලා ඔන්න ඔහොම 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 ඇවිල්ලා ඔන්න ඔතෙන්ට වැටෙනවා. ඔන්න. නාන්න නම් මම නම් කීයටවත් බහින්නේ නැහැ. මම පට්ට බයයි වතුරට. මෙන්න මම ඉන්නවා. මෙහෙම ආවේ. අතන තමයි බහින්න යන්නේ දැන් අපි. වතුරට නම් බහින්නේ නැහැ. අපිට පොඩ්ඩක් හේවණෙන් ඉන්න. වතුරට කකුල් දෙක දාන්න හිටියේ කිද? කකුල් දාන්න හින්න පුළුවන් ඉතින්නේ. අවුව තමයි කේස් එක නේ අවුව. ආහෙට නැද්ද? අනේ අම්මෝ දැන් ටිකක් ඉඳගමු හොඳේ. අම්මෝ මට රාට වැඩි වෙනවා නේ. අයි ටර්බයින් කරගෙන අරින්නේ නැති. කොහෙටද අපි ඉඳගන්නේ? ඉඳගන්න. හරි දැන් ඉඳගන්න යන්නේ අම්මේ. අම්මට උඩු. අර බලන්නකෝ මේක ඇවිල්ලාම බලන්න ඕනි ප්ලේස් එකක් ඇත්තරම. මේ මිනිපේ ඇවිල්ලාම බලන්න. පට්ට ලස්සනයි අයියා මෙතන. මාරම ලස්සනයි මෙතන. ඔයා කිව්වා හරි. අර නිකන් අර ලංකාව නෙමෙයි වගේනේ. ඔව්. පිටරටක් වගේ තමයි.
වෙනස්ම ලස්සනක් තියෙන්නේ. ඔයා කවද්දනේ මෙතනට ආවේ? මම ළඟදී ආවේ. මේ මෙයා තමයි මෙතන මට පෙන්නපු එක්කෙනා. ඔය බලන්න. එන්නේ. හයි. නේ. ලස්සන අපි ඉන්නේ පිටරට. උකුස්සෙක් හිටියා යා ගියා. උකුස්ස 3 දෙනෙක් හිටියා. වර්ග 3ක උකුස්ස 3 දෙනෙක් හිටියේ. ආස ලස්සන. ඔන්න මහවැලි ගඟ. ඔච්චරයි ගඟේ පළල. මෙන්න බලන්නේ එහා පැත්තට පනින්න පුළුවන් ඉතින්දලා. ඔන්න මහවැලි ගඟ. මම තමයි යන්නේ අර දෙදුන්නර පැත්තේ ලස්සනයි. අන්නේ ලස්සන. පහින් එන්නේ අපි දැන් තෙමෙන්න යන්නේ යන අනාකුල. ඔන්න කළු කරලා තියෙන්නේ. දැන් පොඩ්ඩක් පින්න බානවා. අපි දැන් යන්නේ ලස්සනයි මේ වෙලාවේ.